නියම අපාය තියෙන තැන දන්නවද ඔයා? එහෙ අපි විඳින දුක දන්නවද ඔයා? ඔයා F4 ගැන අහලා තියෙනවද? F4 කවුද? F4 කවුද? එයාලගෙන් රෙඩ් කාඩ් එකක් ලැබුණොත් එහෙම මෙතන කෙනෙක් ඉන්නවට වඩා හොඳයි මැරෙන එක. කවුද? ඔහොම දෙයක් කරන්න පුළුවන් ලොක්කෝ? තව කෙනෙක්ට මේ විදියට ගහන්න තරම් කවුද යාලට අවසර දීලා තියන්නේ ආ? මගේ කෙනෙක්ට ඔහොම කරා නම් එදලා අරන් ගහලා හපලා තල්ල පොඩි කරලා දානවා. එයාලා නම් මාර ලකි. ඔයත් එක්ක ඉන්න යාළුවෝ සෙට් එක. ඒයි? ඔයා වගේ යාළුවෙක් ඉන්න නිසා. ඒක නම් ඇත්ත. ශින්වා සිසුවාගේ ජීවිතය ආරක්ෂා කර වොන්ඩර්ගර්ල් කවුද? ශින්වා පාසල සිසුන්ගේ ජීවිත පිළිගන්නා තැනක්ද? සින්වාහි වොන්ඩර්ගර්ල් ඇයි? සිසුවෙකු දිවනසා ගන්නට සැරසෙද්දී නාඳුනන තරුණියක විසින් ඔහුව බේරා ගනු ලබයි. කීර්තිලත් ශින්වා පාසලට මේක අපහාසයක්. ඇයි මෙහෙම දේවල් ශින්වා පාසලේ සිද්ධ වෙන්නේ? ශින්වා සිසුවා බේරගෙන තිබෙන්නේ ඩ්‍රයි ක්ලීනින් සේවිකාවක් විසින්. සින්වා බලධාරීන්ට වැරදිකරුවන්ට විශේෂ අධ්‍යාපන පනත. අප මේ සිටින්නේ විශේෂ අධ්‍යාපන පනත අහෝසි කරන ලෙස ඉල්වා ශින්වා පාසල ඉදිරිපිට පැවැත්වෙන මහජන උද්ඝෝෂණය අසලයි. අපි සූදානම් මේ පිළිබඳ ශිෂ්‍යයන්ගේ අදහස් දැන ගැනීමට. මේ ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳ ඔබේ අදහස කුමක්ද? කොහොමද කෙනෙක් තව කෙනෙක්ගේ ජීවිතේට මේ වගේ අනුතුරක් කරන්න කියන්නකෝ. මීට සතියකට කලින් මගේ සහෝදරයටත් මේ වගේම දෙයක් ඔය ඉස්කෝලේ දුන්නා. කොහොමද යාලා එහෙම කරන්නේ? චන්දියා මිනිස්සු ඔයා ගැන කියනව දන්නවද? ඔයා හැමෝටම ආදර්ශයක්. ඔයා තමයි කාන්තාවන්ගේ වීරවරිය. හැමෝම කියන්නේ ඔයා ගැන. ඔයාද වීරවරියක්. නියමයි. දෙන්නම කටව ගන්නවලා. මොකද? දන්නවද? අර කොල්ලෝ හතර දෙනාට ඉස්කෝලෙම පයයි කියන එක ඇත්තද? ඒ කොල්ලෝ හතර දෙනා මාර ලස්සනයිලු නේද? අර සල්ලිකාරයද? Flower over boys. පොල් බූරුවෝ. දන්නේ මගේ හැටි. අන්න ඉන්න ගුම්ජෙන්දි. ජෙන්දි මේ පැත්තට බලන්න. මොනවද මේ වගේ දෙයක් කරන්න සත්‍යයක් කරපොන. කියන්න. ඇත්තට විශේෂයි වගේ දෙයක් කරනවා යන්නේ. එයාලගේ බලපුලුවන් කාරකමට මේවා කරන්නේ. එයාලට උන අනිත් අය බය කරගෙන ඉන්න. මං කියන්නේ හැමදාම මේ විදිහට වෙන්න දෙන්න පුළුවන්ද? අපි අනිවාර්යෙන් මේකට පියවරක් ගන්නවා. ගුජුම්පියෝ වගේ කට්ටිය අපි